මගේ යාළුවෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද යමුද මාත් එක්ක ලස්සන ගමනක්. ඔයගොල්ලෝ දැනටම දන්නව ඇති මේ කොහෙද කියලා. අපි හබරණ ගියා. ඒ හබරණ ගිය ගමනේ ලස්සන වීඩියෝස් ටිකක් මම ඔයගොල්ලන්ට ගත්තා. ඔයගොල්ලොත් එක්ක share කරගන්න. කවුරු හරි හබරණ යන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඔයගොල්ලන්ට මේක guidance එකක් වෙයි කියලා මං හිතනවා. කොළඹ කොටුවෙන් තමයි අපි train එකට නැග්ගේ. 6:05ට වගේ තමයි train එක තිබුණේ. අපි 6 වගේ වෙනකොට station එකට ගිහිල්ලා second class එකේ ticket එකක් ගත්තා. අපි දෙන්නටම උනේ second class එකේ ticket එක 3600ක් වගේ. 6:07 වගේ වෙනකොට train එක පිටත් වුණා කොටුවේ. මම දැන් මේ share කරලා තියෙන්නේ ඔයගොල්ලන්ට train එකේ යන අතරමඟදී පේන ලස්සන තැන් කිහිපයක්. මේ විදිහට නෙමෙයි ගොඩාක් ලස්සනට පේනවා. සමහර ඒවා මට වීඩියෝ කරගන්නත් බැරුව ගියා. මොකද ඒ තරමට ලස්සන නිසා මමයි හස්බන්ඩ්යි දෙන්නම වටපිට බල ඒ ලස්සන භුක්ති විඳ ගියා. කොහොම හරි හබරණ ස්ටේෂන් එකකින් අපිට බහින්න පුළුවන් වුණා දවල් 12:20 වගේ වෙනකොට. ට්‍රේන් එක සමහර තැන්වල චුට්ටක් ලේට් වුණු නිසා තමයි ඒ වෙලාව වුණේ. නැත්තම් 11:20 වගේ වෙනකොට හබරන්ට එන්න පුළුවන් කියලා තමයි අපිට රිසෝට් එකෙන් ඉන්ෆෝම් කරලා තිබුණේ. හැබැයි කොහොම හරි අපි 12:20 වගේ වෙනකොට හබරණ ස්ටේෂන් එකෙන් බැහැලා අපි ගිය රිසෝට් එකේ මැනේජර්ට කෝල් කළා. ඒගොල්ලෝ අපිව එක්කගෙන යන්න හබරණ ස්ටේෂන් එකටම ආවා. කොළඹ හිටපු අපිට මෙතන මේ ස්ටේෂන් එකෙන් බැස්සට පස්සේ වෙනමම ලෝකයක්. මේ තියෙන්නේ අපි එක්කන් යන්න ආපු වාහනේ. අපි මේකේ නැගලා මෙන්න යනවා රිසෝට් එකට. මමයි හස්බන්ඩ්යි හබරණ එන්න ලොකුම හේතුව තමයි අලි බලන්න. ඉතින් අපි අලි බලන්නත් පුළුවන් රිසෝට් එකක් හොය ඉන්නකොට අපිට හම්බුණා Wisdom Wild හබරණ කියලා රිසෝට් එකක්. ඒක තමයි අපි තෝරගත්තේ. අපි ගිය දවසේයි තව දවසක් ඉඳලා ඊට පස්සේ පහුවෙනි දවසේ තමයි ආවේ. හරියටම බැලුවොත් රැයවල් 2ක් අපි නතර වුණා මේ රිසෝට් එකේ. මෙන්න මේ තියෙන්නේ අපි ගිය රිසෝට් එකේ මුළු වටපිටාවම. බලන්නකො කොච්චර ලස්සනද කියලා. කබානාස් 2ක් තියෙනවා. ඊට අමතරව ඒගොල්ලොන්ගේ තව වෙනම හවුස් එකක් වගේ තියෙනවා. ඒකම ඒ කබානා වලට එහා පැත්තෙන් පේන්නේ කැලෑව, ඉස්සරහින් තියෙනවා වැව. ඒ වගේ ලස්සන ප්‍රදේශයක් තමයි මේ Wisdom Wild හබරණ කියන රිසෝට් එක පිහිටලා තියෙන්නේ. මේ තියෙන්නේ අපි නතර වුණු පුංචි කබානා එක. ඒක හරීම ලස්සනයි. හරිම නිස්කලංකයි. කිසිම සද්ද බද්දයක් නැහැ. හරීම කාම් විදිහට ඉන්න පුළුවන්. ඒකම ඕගොල්ලොන්ට මේ වීඩියෝස් දකිනකොට පේනවා ඇති මාරම නිශ්ශබ්දයි කියන එක. ඇත්තටම ඕ කිසිම වාහනයක සද්දයක් එතකොට මිනිස්සු කෑ ගහන සද්දයක් කිසිම දෙයක් නැහැ. තනිකරම තියෙන්නේ ගස් කොළන් හුළඟට වැනෙන සද්දෙයි, කුරුල්ලන්ගේ සද්දයි, මොනරු කෑ ගහන සද්ද, ඔය වගේ සද්ද විතරමයි තියෙන්නේ. පළවෙනි දවසේ අපි රෙස්ට් කරලා දෙවෙනි දවසේ ගියේ සෆාරි. අපිට එතනදී හොඳ ඩ්‍රයිවර් කෙනෙක් සහ හොඳ වාහනයක් හම්බුණා යන්න. අපි දැන් මේ යන්නේ සෆාරි. මේ සෆාරි එක අපි යන්නේ හවස 3ට විතර. 3 ඉඳන් හවස 6 වගේ වෙනකන් අපි අලි බැලුවා. අන්තිම වෙනකොට පොඩි වැස්සකුත් ආවා. ඒත් අපිට බලා ගන්න පුළුවන් වුණා අලි හරියට ඉන්න නිසා. ගොඩක් අපිට මේ සපෝට් එකක් දුන්නා මේ අපේ වෙක්කන් ගිය කෙනත් ඒ ඩ්‍රයිවර් අපිට ගොඩක් දේවල් විස්තර කරලා දුන්නා. අලි විතරක් නෙමෙයි තව විවිධාකාර සත්තු හිටියා. අපිට ඒගොල්ලොන්වත් පෙන්නුවා. ඇත්තටම මාරම ආස හිතෙනවා මේ වගේ දෙයක් බලනකොට. හිතා ගන්න අමාරුයි ලංකාවේ මෙච්චර ලස්සන පරිසරයක්, මෙච්චර ලස්සන සත්තු. ඒ වගේම තව සතුටුදායක දෙයක් තමයි අපේ සංචාරකයන්ගේ පැමිණීම. ඇත්තටම කිව්වොත් අපිට දේශීය සංචාරකයන්ට වඩා මෙතනදී දැක ගන්න පුළුවන් වුණේ විදේශීය සංචාරකයෝ. මාරම සතුටුයි ලංකාව ගැන මෙහෙම දකිනකොට. ඕගොල්ලන්ටත් පුළුවන් මේක ගිහිල්ලා හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න ගිහින් නැති අයට.
හුරුළු ඉකෝ පාක් මේක ලොකු ප්‍රදේශයක් මම ඔයගොල්ලන්ට මේ දාලා තින්නේ පොඩි වීඩියෝස් ප්‍රමාණයක් විතරයි නැත්තම් මේක අපි පැය 3ක විතර ආසන්න කාලයක් ගියා සත්තු බලන්න මම මේ වීඩියෝස් කීපයක් එකතු කරලා තියෙන්නේ ඔයගොල්ලන්ට මේක ගැන පොඩි අයිඩියා එකක් ගන්න යන්න ඉන්න කෙනෙකුට මේ වටපිටාව ඇත්තටම පියවියසින් දකින කෙනෙකුට අදහ ගන්න බැරි තරම් පුදුමාකාර ලස්සන. ඇත්තටම අපිට ඕන වෙලා තිබුණේ මේ කාර්යබහුල ජීවිතයෙන් පොඩ්ඩක් මිදලා දවස් 2-3ක් නිස්කලංකව තැනකට ගිහිල්ලා ඉන්න. ඉතින් අපිට ඒකට හරියටම හරියන ප්ලේස් එක හම්බුණා. අපි මෙතන මේ හිටපු රිසෝට් එකේ තිබුණු වැවට ගිහිල්ලා උරු පැද්දා. එතකොට මේ රිසෝට් එකෙන් අපිට ඩිනර් එක එහෙම ලෑස්ති කරලා තිබුණේ ගිනි මැලයක් ගහලා. ඒ වගේ ඒගොල්ලොන්ගේ මාරම ස්පෙෂල් දේවල් ටිකක් අපිට ලෑස්ති කරලා තිබුණා. හැමෝටම මේගොල්ලෝ ඒ වගේ එක එක ස්පෙෂල් දේවල් ලෑස්ති කරලා දෙනවා. ඒගොල්ලොන්ගේ කැමැත්ත අනුව මේ විදිහට Tamanට කැමති තැනක කැමති විදිහකට ඩිනර් එක ගන්න පුළුවන්. ලන්ච් එක, ඩිනර් එක, බ්‍රෙක්ෆාස්ට් එකේ හැමදේම ඒගොල්ලෝ අපෙන් අහනවා අපිට ඕන දේවල් මොනවද? ශ්‍රී ලංකන් විදිහට නම්, ගැමි විදිහට නම් ඒ හැම විදිහටම මේගොල්ලෝ රෙඩි කරලා දෙන්න ලෑස්තියෙන් ඉන්නවා. මෙන්න මේ වගේ අට්ටාලයක් තියෙනවා. මෙන්න මේකත් හරිම ෂෝක්. මේකේ ඉඳගෙන ඔයගොල්ලන්ට පුළුවන් වැව එහා පැත්තෙන් එන අලින්ම බලන්න. ඒ වගේම මෙන්න මේ වැව් කණ්ඩිය දිගෙත් අලි එනවා. අපිට නම් බලා ගන්න බැරුව ගියා. රැට තමයි ගොඩක් කලේට ඒ හරියට අලි එන්නේ. හැබැයි රිසෝට් එක අවට අලි එනවා. පාන්දරට එහෙම අපිට සද්ද බද්ද ඇහුණා. හැබැයි අපි නම් එළියට ගිහිල්ලා බැලුවේ නැහැ. හරිම ෂෝක් දවස් 3ක් තමයි අපි ගත කළේ. ඕගොල්ලන්ටත් පුළුවන් මේ වගේ තැනකට යන්න, නිදහසේ ඉන්න පුළුවන් ගිහිල්ලා. ඊට පස්සේ අපි ට්‍රේන් එකේ යහපව එන්න පිටත් වුණා. ওই විදිහට තමයි ඉතින් අපේ හබරන ගමන අවසන් වුණේ. ආයෙත් දවසක ඕගොල්ලන්ට මේ වගේ ලස්සනම වීඩියෝ එකක් අරගෙන එන්නම්. මේ සම්බන්ධයෙන් ඔයාලට මොන හරි දෙයක් දැනගන්න තිබුණොත් මට කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න කැමතියි. එහෙනම් මම අදට ගිහින් එන්නම්. බයි බයි.